සුබ දවසක් සියලුම දෙනාට. අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා maths A+ නාලිකාව හරහා. ඉතින් සියලුම දෙනාව maths A+ නාලිකාවට පිළිගන්නවා ඉතාමත් ආදරෙන්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඉතාමත් වැදගත් වෙන එක කාරණයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඉතාමත් වැදගත් වෙන මූලික කරුණක් පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. මොකද මේ මූලික කරුණ නොදැනුවත් භාවය නිසා අපි බොහෝ දෙනෙක් ගණන් වල ඉතාමත් පහසු ගණිතයේ ඉතාමත් පහසු සුළු කිරීම වරද්ද ගන්නවා. ඉතින් විභාග වලට ගිහිල්ලා කියලා එනවා පේපරේ නම් ගොඩක් ලේසි අම්මේ තාත්තේ කියලා ගෙදර ඇවිල්ලා කියනවා. නමුත් ප්‍රතිඵල එනකොට අපිට ප්‍රතිඵලයේ ටිකක් දරුණු විදියට එනවා. හේතුව මෙන්න මේ මූලික කාරණාව නොදැනුවත්කම නිසා ඉතාමත් පහසු ගණන් වරද්දගෙන තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මේ කියන කාරණාව පිළිබඳ මනා අවබෝධයෙන් හිටියොත් අපිට පුළුවන් ගණිතයේදී ඉතාමත් පහසු ගණන් හදාගෙන යන්න. ඉතින් මේ බේසික් නොලෙජ් එක නැත්තම් මූලික දැනුම පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. මූලික දැනුමෙත් එක්තරා කොටසක් පිළිබඳව තමයි අද අපි වීඩියෝ එකක් කරලා මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතාමත් ඉතින් සන්තෝෂයි මම දාපු පළවෙනි වීඩියෝ එක බොහෝ පිරිසක් නරඹලා තිබුණා. ඉතින් මම හිතනවා ඒකෙන් යම්කිසි දැනුමක් අරගත්තා කියලා. ඉතින් මෙතනින් ඉස්සරහටත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න මේ විදියට දැනුම බෙදා ගන්න. එකෙන් ඔයගොල්ලෝ විභාගයේ ජය ගන්න අත්ලක් කරගන්න මේ වීඩියෝ මාලාව. ඉතින් අපි අද පාඩමට යන්න කලින් මට හිතුණා මෙන්න මේ වගේ පොඩි දෙයක් කතා කරන්න. පාඩමට අමතරව මෙන්න මේ වගේ පොඩි වැදගත් වෙන කාරණයක් පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. right. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මේ වෙනකොට මෙන්න මේ විදිය තමන්ගේ කාමරවල ගහගෙන ඇති. yes I can. Yes I can do it. 100%. නැත්තම් 100%. ඊට පස්සේ get 100 marks. right. මෙන්න මේ විදියට ඕගොල්ලෝ මේ වෙනකොට තමන්ගේ කාමරවල සටහන් කරගෙන ඇති. ඒක බොහොම හොඳ දෙයක්. මේ දේ සටහන් කරලා තියෙනකොට අපිට නිතරම මේ දේ ඇස ගැටෙනවා. ඇස ගැටෙනකොට අපිට ආසාව ඇති වෙනවා. නමුත් පුතේ ඔබ විසින්ම අහන්න ඕන කාරණයක් තමයි මෙන්න මේ ආසාව මෙන්න මේ හීනේ පස්සේ මේ වෙනකොට අපි දුවනවාද? මේ හීනේ වෙනුවෙන් කොපමණ කැපවීමක් මේ වෙනකොට අපි කරනවද කියලා. ඉතින් ඒක තමන් තමයි දන්නේ. තමන්ගෙන්ම අහගන්න අපි මේ විදියට ගහලා තිබ්බා හෝ නොතිබ්බා අපි අපේ හීනේ වෙනුවෙන් දුවනවද? ඉතින් මම ආරාධනා කරනවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා කොහොමද ඔයගොල්ලෝ කාලය කළමනාකරණය කරගන්නේ? තමන් මේ වෙනකොට අධ්‍යාපනය සඳහා කොච්චර කාල සීමාවක් කැප වෙනවද? ඔය වගේ විවිධ කාලසටහන් විවිධ ක්‍රම ඔයගොල්ලොත් එක්ක මම කතා කරනවා පාඩම කරන අතරතුර. ඉතින් අද මෙන්න මේ විදිය දෙයක් මට කතා කරන්න හිතුනේ. මේ හීනේ පස්සේ බොහෝ දෙනෙක් දුවනවා ඇති. තවත් පිරිසක් දුවන්නේ නැතුව ඇති. මේ දුවන්නේ නැති පිරිසට කියන්නේ මේ හීනේ පස්සේ වචනය විතරක් අර්ථකථනය කළා මදි. මේ හීනෙට අපි දුවන්න සූදානම් වෙන්න ඕන. ඉතින් මාත් සමග මේ විදියට මේ දේවල් දැනුම බෙදාගෙන ඔයගොල්ලෝ හීනේට දුවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ හීනයත් එක්ක ඔයගොල්ලෝගේ ජීවිතේ සාර්ථක කර ගැනීමට මම පිටිපස්සෙන් ඉන්නවා. ඔයගොල්ලෝ ඒ හීනේ වෙනුවෙන් මාත් එක්ක ඉදිරියට යන්න. right. මේ වචනයෙන් පමණක් සීමා නොකර මේ හීනේට දුවන්න පටන් ගන්න. එහෙනම් අපි අද කතා කරමු අපේ මූලික දැනුම කියන මාතෘකාව යටතේ තියෙන මූලික දැනුමෙන් එක කොටසක් ගණිතයේදී. right. ඕනම සංඛ්‍යාවකට ඕනම ගණිතයේ පාවිච්චි වෙන ඕනම සංඛ්‍යාවකට තියෙන පුතේ ධන හා ඍණ ලකුණක් තියෙනවා. ධන හෝ ඍණ ලකුණක්. ධන හා නෙමෙයි ධන හෝ ඍණ ලකුණ.
right මේ ලකුණු දෙකෙන් එකක් ඕනම සංඛ්‍යාවකට තියෙනවා. ඔකට අපි කියන පුතේ නිකිල සංඛ්‍යා කියලා. හැබැයි බිඳුව කියන ඉලක්කමට ලකුණක් නැහැ පුතේ. බිඳුවට ධන හෝ ඍණ කියලා ලකුණක් අපි භාවිතා කරන්නේ නැහැ. නමුත් බිඳුව කියන්නේ නිකිලයක්. එයා ධන හෝ ඍණ නෙමෙයි. right උදාහරණයක් මෙන්න මෙතන තියෙනවා ඍණ 3. මෙතන ලකුණක් නැහැ. ලකුණක් නැහැ කියලා කියන්නේ පුතේ මෙයා ධන. right ඊළඟට තියෙනවා ඍණ 5. මෙන්න මේ තුනේ ඉස්සරහත් ලකුණක් නැහැ. එහෙනම් ඒකත් ධන විදියට තමයි අපි සලකන්නේ. මෙන්න මෙතන තියෙනවා ඍණ 2. එහෙනම් මෙන්න මේ පේලියෙන් ඕගලන්ට අර්ථකථනය වෙන්නේ නැති බොහොම පැහැදිලි වෙන්නේ නැති ඕනම සංඛ්‍යාවක ලකුණ තියෙන්නේ පුතේ සංඛ්‍යාව ඉදිරියේ. සංඛ්‍යාව ඉදිරියේ තමයි පුතේ ඕනම සංඛ්‍යාවක ලකුණ තියෙන්නේ. right එහෙනම් මෙන්න මේ සුළු කිරීම කීපයක් තියෙනවා. මේ සුළු කිරීම කීපය කරන්න කලින් පුතේ අපි මෙන්න මේ පහළ තියෙන සටහන් ටික පොඩ්ඩක් බලලා එමු. right මම මෙන්න මේ නිකිල සංඛ්‍යා නැත්තම් මෙන්න මේ ධන ඍණ සහිත ඉලක්කම් සංඛ්‍යා මම සුළු කිරීම කියලා පාවිච්චි කරන පුතේ එකතු කිරීම හා අඩු කිරීම මෙන්න මේ වගේ ගණන් වලට මම පාවිච්චි කරන්නේ පුතේ සුළු කිරීම කියලා. මොකද එකතු කිරීම හා අඩු කිරීම කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැත්තේ එක රටාවකට ඕගොල්ලන්ව හුරු කරවන්න ඕන. එකතු කරන්නෙත් නැහැ. මේක අඩු කරන්නෙත් නැහැ. මෙන්න මේ ක්‍රමවේදය විතරයි අපි පාවිච්චි කරන්නේ. right ලකුණ සමාන නම් එකතු කර එම ලකුණම යොදනු ලැබේ. right ලකුණ සමාන නම් එකතු කර එම ලකුණම යොදනු ලැබේ. ලකුණ අසමාන නම් වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කළා පිළිතුරට වැඩිපුරම තිබූ සංඛ්‍යාවේ ලකුණ යොදනවා. ඔන්න ඔය දෙක විතරයි පුතේ මතක තියාගන්න ඕන. ලකුණ සමාන නම් අපි කරන්නේ එකතු කරා එම ලකුණම යෙදුවා. ලකුණ අසමාන නම් අපි කරන්නේ වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කළා වැඩිපුරම තිබූ සංඛ්‍යාවේ ලකුණ පිළිතුරට යොදනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. ඕනම සංඛ්‍යාවකම ගුවා ඉස්සරහා තමයි පුතේ ලකුණ තියෙන්නේ. එහෙනම් මේ පහේ ඉලක්කමේ ඉස්සරහා තියෙන ලකුණ ඍණ. තුනේ ඉලක්කමේ ඉස්සරහා තියෙන ලකුණ ඍණ. එහෙනම් මේ ලකුණු දෙක සමාන නම් ලකුණු දෙක සමානයි. ඒක නිසා අපි මේ සංඛ්‍යා දෙක එකතු කළා එම ලකුණම යොදන 5යි 3යි කියන්නේ 8යි. එහෙනම් ලකුණ ඍණ එතකොට පිළිතුර ඍණ 8 කියලා තමයි එන්නේ. එහෙනම් මෙන්න 5 ඉස්සරහා තියෙන ඊළඟ ගානේ ලකුණක් නැහැ. ඒ කියන්නේ ධන ලකුණ තමයි තියෙන්නේ. ලකුණක් නැහැ කියන්නේ ධන ලකුණ කියන එක දැන් ඕගොල්ලෝ දන්නවා. එහෙනම් මේ තුනේ ඉලක්කම ඉස්සරහා තියෙන ලකුණ ධන. එහෙනම් මේ සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි. ලකුණු සමානින්ද අපි මේ සංඛ්‍යා දෙක කරන්නේ එකතු කරා එම ලකුණම යෙදුවා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කළා එම ලකුණම යෙදුවා. එතකොට ධන 8 කියලා තමයි පිළිතුර එන්නේ. එහෙනම් අපි ඉස්සරහෙන් ධන ලකුණක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය සංඛ්‍යා ලිවීමේදී අපි ධන කියන එක ඉස්සරහා ලියන්නේ නැහැ. ලිව්වා කියලා වැරද්දක් නැහැ. ලිව්වයි කියලා ලකුණු කපන්නේ නැහැ. right එහෙනම් අපි මෙන්න මේ උඩ ගණන් ටිකට යමු. එතකොට මෙන්න මේ උඩ ගණන් ටිකෙන් අපිට මේ පිළිතුරු මේ ලකුණ අසමාන නම් කියන තියරි එක ලකුණ අසමාන වුණාම කොහොමද සුළු කරන්නේ කියන තියරි එක මෙන්න මේ උඩ පියවරවල වලදී අපිට බලා ගන්න පුළුවන්. right එහෙනම් මෙන්න මේ මුල්ම ගානේ දිනවා තුනේ ඉලක්කම ඉස්සරහා ලකුණ ඍණ පහේ ඉලක්කම ඉස්සරහා ලකුණ ධන. අන්න ලකුණ අසමාන අවස්ථාවක්. ලකුණ අසමාන නම් අපි කරන්නේ වැඩියෙන් තියෙන සංඛ්‍යාවෙන් අඩුවෙන් තියෙන ඉලක්කම අඩු කරනවා. අඩුවෙන් තියෙන සංඛ්‍යාව අඩු කරනවා. එහෙනම් 5 තමයි මෙතන වැඩිපුර තියෙන සංඛ්‍යාව. එහෙනම් 5න් 3ක් අඩු කරාම පිළිතුර 2යි. වැඩිපුර දීච්ච එකේ ලකුණ ධන. එහෙනම් මෙතන පිළිතුර ධන 2 කියලා තමයි අපිට ලැබෙන්නේ. right ඊළඟ ගානට යමු. තුනේ ඉලක්කම ඉස්සරහා තියෙන්නේ ඍණ 3 ඍණ පහේ ඉලක්කම ඉස්සරහා තියෙන්නේ ඍණ. එහෙනම් ලකුණු දෙක සමානයි. ලකුණු දෙක සමාන නම් පුතේ අපි කරන්නේ සංඛ්‍යා දෙක එකතු කරා එම ලකුණම යෙදුවා. එහෙනම් 5යි 3යි එකතු කරාම 8යි. එහෙනම් ලකුණ ඍණ right 6යි 2යි එකතු කරන්න ඊළඟට තියෙන්නේ 6 ඉලක්කම ඉස්සරහා තියෙන ලකුණක් නැහැ. ඒ කියන්නේ ලකුණ තියෙන්නේ ධන. දෙකේ ඉලක්කම ඉස්සරහා තියෙන ලකුණ ධන. එහෙනම් ලකුණු දෙක සමානයි. ලකුණු දෙක සමාන නම් සංඛ්‍යා දෙක එකතු කරා එම ලකුණම යෙදුවා. 6යි 2යි 8යි. එහෙනම් ධන 8 කියලා තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. right මෙන්න මේ ඊළඟ ගාන. මේ ඊළඟ ගාන පුතේ මෙන්න මේ ගණිත කර්මයක් තියෙනවා මේ මැදින්. ගණිත කර්මයක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ධන ලකුණක්. එහෙනම්
ගණිත කර්මයක් තියේ නම් right මේ ගණන් ටික අපි හැදුවේ පුතේ ගණිත කර්මයක් ගැන හිතන්නේවත් නැතුව ගණිත කර්මයක් කියලා අපි කිව්වේ නෑ මෙතෙන්දී මේක කෙලින්ම සංඛ්‍යාවේ ලකුණ විදියට තමයි සැලකුවේ right හැබැයි මෙන්න මේකේ ඍණ 3 එකතු කිරීම ඍණ 5 ලකුණු 3ක් තියෙනවා ලකුණු 3ක් තියෙනවා කියන්නේ පුතේ මෙන්න මැද තියෙනවා ගණිත කර්මයක් එහෙනම් මෙන්න මේ ගණිත කර්මය ධන නම් අපි පාවිච්චි කරන්නේ අර අපි කතා කරපු ඉස්සර තියරියමයි ලකුණ සමාන නම් එකතු කරා එම ලකුණම යෙදුවා ලකුණ අසමාන නම් වැඩිපුර තියෙන සංඛ්‍යාවෙන් අඩුවෙන් තියෙන සංඛ්‍යාව අඩු කරා වැඩිපුර තීච්ච එකේ ලකුණ පිළිතුරට යෙදුවා එහෙනම් අපි බලමු මේකේ ගණිත කර්මයේ ධන එහෙනම් අපි මේ කරගෙන ආපු රටාවට කිසිම වෙනසක් වෙන්න විදියක් නැහැ එහෙනම් මෙතන තියෙන ලකුණ ඍණ පහේ ඉස්සරහා තියෙන ලකුණත් ඍණ එහෙනම් අපි 5යි 3යි එකතු කරා 8යි එම ලකුණම යෙදුවා. එහෙනම් පිළිතුර ඍණ 8 කියලා අපිට එනවා. right. ඊළඟ ගානක් බලමු. ඍණ 3 අඩු කිරීම ඍණ 5. අන්න එතන ගණිත කර්මයක් තියෙනවා පුතේ ඍණ. ගණිත කර්මයේ ඍණ තියෙද්දී අපිට මේ සංඛ්‍යා සුළු කරන්න බෑ. ගණිත කර්මය එක්කෝ මෙන්න මේ විදිහට ලකුණු දෙකක් විතරක් එන්න ඕන. සංඛ්‍යා දෙකක් නම් තියෙන්නේ ලකුණු දෙකක් විතරක් එන්න ඕන. right එහෙම આવොත් අපිට අර විදියමයි ලකුණු සමාන නම් එකතු කරා එම ලකුණුම යෙදුවා ලකුණු අසමාන නම් වැඩියෙන් තියෙන එකෙන් අඩුවෙන් තියෙන එක අඩු කරා වැඩිපුරම දීච්ච එකේ ලකුණ පිළිතුරට යෙදුවා නමුත් මෙන්න මේ අවස්ථාවේදී මෙතන ගණිත කර්මයක් තියෙන ඍණ එහෙනම් මෙන්න මේ ගණිත කර්මයට මොකද්ද කරන්න කියලා ඊළඟ පියවරේ තියෙනවා ඍණ 3 මෙන්න මේ පිටින් වරහාන පිටින් තියෙන ඍණ ලකුණක් ඒ කියන්නේ මේ ගණිත කර්මය වරහන ඇතුලේ තියෙනවා පහ ගාව ඍණ ලකුණක්. එහෙනම් වරහන පිටින් ඍණ ලකුණක් තියෙනවා. වරහන ඇතුලෙන් ඍණ ලකුණක් තියෙනවා. මේ වරහන කියලා අපි දාන්නේ පුතේ මෙතන ಗುಣ කිරීමක් තියෙන්නේ. එහෙනම් මේ ඍණයි ಗುಣ වුණාම පුතේ ධන වෙනවා. ඍණයි ಗುಣ කරාම ධන වෙනවා. එහෙනම් මෙතන අපි ලියනවා ඍණ 3 ධන 5 කියලා. එහෙනම් මෙන්න ඉලක්කම් දෙකක් තියෙන්නේ. ලකුණු දෙකක් තියෙනවා. එහෙනම් ඉලක්කම් දෙකයි ලකුණු දෙකයි නම් තියන්නේ අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. එහෙනම් මේකේ තුනේ ඉලක්කම ඉස්සරහා තියෙන ලකුණ ඍණ, පහේ ඉලක්කම ඉස්සරහා තියෙන ලකුණ ධන. එහෙනම් ලකුණු දෙක අසමානයි. වැඩිපුර එකෙන් අඩුවෙන් තියෙන එක අඩු කරා. පහෙන් 3ක් අඩු කරා පිළිතුර 2යි. වැඩිපුර තියෙන එකේ ලකුණ ධන. එහෙනම් පිළිතුර ධන 2 විදියට තමයි එන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වුණා කියලා. මොනවා හරි යම්කිසි ගැටලුවක් ආවොත් වීඩියෝ එක බලනකොට වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම හැකි වෙලාවට ඕගොල්ලෝ දාන ඒ කමෙන්ට් එකේ තියෙන ගැටලුව निराකරණය කර ගැනීමට උදව් කරන්නම්. right. එහෙනම් අපි ඊළඟට බලමු ಗುಣ කිරීම සහ බෙදීම කියලා. ಗುಣ කිරීම හා බෙදීම කියන කොටස ඉතාමත් ලේසි. එහෙනම් අපි බලමු. මෙන්න මේම තමයි ಗುಣ කිරීමේදී හා බෙදීමේදී එකම තියරියක් තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මම මේ වචනේ එකපාරම ලියලා තිනවා. එකම ලකුණු සහිත සංඛ්‍යා ಗುಣ කිරීමේදී හා බෙදීමේදී පිළිතුර සඳහා ධන ලකුණ ලැබේ. right. එහෙනම් එකම ලකුණු සහිත සංඛ්‍යා නම් ಗುಣ කරන්නේ හෝ බෙදන්නේ පිළිතුරට ලැබෙන්නේ ධන ලකුණ. එහෙනම් අපි කතා කරමු උදාහරණයක්. ධන සංඛ්‍යාවක් ධන වැඩි කිරීම ධන වැඩි කිරීම ධනයි වැඩි කරොත් පිළිතුරත් පුතේ ධන. right. පිළිතුරත් ධන. එහෙනම් උදාහරණය ධන 2 වැඩි කිරීම ධන 3. මේ සංඛ්‍යා දෙකේම ඉස්සරහා මේ ලකුණක් නැහැ පුතේ. ලකුණක් නැහැ කියන්නේ සංඛ්‍යාව ඉස්සරහා තියෙන්නේ ලකුණක් නැති වුණොත් අපි ධන කියලා තමයි සලකන්නේ. එහෙනම් මෙතන තියෙන දෙකේ ඉස්සරහා තියෙන්නේ ධන ලකුණ, තුනේ ඉස්සරහා තියෙන්නේ ධන ලකුණ. එහෙනම් එකම ලකුණු වැඩි කරොත් පුතේ පිළිතුරට ධන. එහෙනම් දෙවරක් 3 6යි පිළිතුර ධන 6යි. ධන 6 නිසා අපි ඉස්සරහා ධන කියලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඊළඟ ගාන බලමු. ඍණයි ගුණ වුණාමත් පුතේ ධන. එකම ලකුණු ගුණ වුණොත් ධනනේ. එහෙනම් ඍණයි ගුණ වුණාමත් ධන. උදාහරණය ඍණ 2 වැඩි කිරීම ඍණ 3. එහෙනම් ලකුණු දෙක මේකේ සමානයි. 3 වරක් 2 6යි. ලකුණු අසමාන නොවේ මේකේ සමාන වන හින්දා අපි ධන ලකුණ තමයි පුතේ පාවිච්චි කරන්නේ. එහෙනම් ඍණ තියෙන්නේ ලකුණු දෙක සමානයි. සමාන නිසා අපි මේක ධන 6 කියලා තමයි පිළිතුර එන්නේ. 3 වරක් 2 6යි. ඍණයි ගුණ වුණාම
පිළිතුර ධන. right? ඊළඟ නිදසුනට යමු. ධන බෙදීම ධන සංඛ්‍යාවකින් බෙදුවොත් පුතේ පිළිතුර ලැබෙන්නේ ධන. එහෙනම් උදාහරණ ධන 6 බෙදීම ධන 2. ධන 6 දෙකෙන් බෙදුවාම පුතේ ධන 3 තමයි පිළිතුරට ලැබෙන්නේ. right? ඊළඟ නිදසුන ඍණ බෙදීම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් පිළිතුර පුතේ ධන. මොකද එකම ලකුණු සහිත සංඛ්‍යා ගුණ කරත් බෙදුවත් පිළිතුර ධන කියලා තමයි එන්නේ. ඒකේ උදාහරණය ඍණ 6 බෙදීම ඍණ 2. ඍණ 6 බෙදීම ඍණ 2. එහෙනම් ලකුණු දෙක සමානයි. ඍණ තමයි තියෙන්නේ ලකුණු දෙක සමානයි. සමානින්ද පුතේ අපි පිළිතුර ධන කියලා තමයි එන්නේ. එහෙනම් 6 දෙකෙන් බෙදුවාම 3යි. ලකුණු සමාන දෙකක් නම් බෙදුවේ පිළිතුර ධන කියලා තමයි එන්නේ. එහෙනම් අපි ඊළඟට යමු ලකුණ අසමාන ඒවා සුළු කරන්නේ කොහොමද කියලා. වෙනස් ලකුණු සහිත සංඛ්‍යා ගුණ කිරීමේදී හා බෙදීමේදී පිළිතුර සඳහා ඍණ ලකුණ ලැබේ. එහෙනම් වෙනස් ලකුණු නම් තියෙන පුතේ පිළිතුරට ඍණ කියලා තමයි එන්නේ. පළවෙනි උදාහරණය ධන වෙනස් ලකුණු සහිත සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීමේදී පිළිතුර සඳහා ඍණ ලකුණ ලැබේ. එහෙනම් බලමු අපි මෙන්න ධන සංඛ්‍යාවක් වැඩි කරා ඍණ සංඛ්‍යාවකින්. ධන වැඩි කිරීම ඍණ. එහෙනම් ලකුණු දෙක අසමානයි පිළිතුරට එන්නේ පුතේ ඍණ ලකුණ. උදාහරණ ධන 2 වැඩි කිරීම ඍණ 3. ධන 2 වැඩි කිරීම ඍණ 3. එහෙනම් 3 වරක් 2 6යි. එහෙනම් ලකුණු දෙක අසමාන සංඛ්‍යා දෙකක් නම් වැඩි කරේ පිළිතුර ඍණ 6 තමයි එන්න ඕන. right? ඊළඟට ඍණ සංඛ්‍යාවක් වැඩි කරොත් ධන සංඛ්‍යාවකින්. ඍණ සංඛ්‍යාවක් වැඩි කරොත් ධන සංඛ්‍යාවකින්. ඒකෙත් ලකුණු දෙක අසමානයි. ලකුණු දෙක අසමාන නම් පුතේ පිළිතුරට එන්නේ ඍණ. උදාහරණ ඍණ 2 වැඩි කිරීම ධන 3. 3 වරක් 2 6යි. ලකුණු දෙක අසමාන සංඛ්‍යා දෙකක් වැඩි කරේ. එහෙනම් පිළිතුර පුතේ ඍණ. එහෙනම් ඍණ 6 කියලා තමයි පිළිතුර එන්නේ. එහෙනම් අපි බෙදීමේ කොටස බලමු. ධන සංඛ්‍යාවක් බෙදුවා ඍණ සංඛ්‍යාවකින්. ධන සංඛ්‍යාවක් බෙදුවා ඍණ සංඛ්‍යාවකින්. ලකුණු දෙක අසමානයි. එහෙනම් බෙදීමේදීත් පිළිතුරට ඍණ කියලා තමයි එන්නේ. උදාහරණ ධන 8 බෙදීම ඍණ 2. ධන 8 බෙදීම ඍණ 2. 8 දෙකෙන් බෙදුවාම පුතේ 4යි. ලකුණු දෙක අසමාන නිසා ඍණ 4 කියලා තමයි පිළිතුර ලැබෙන්නේ. ඊළඟ උදාහරණය ඍණ බෙදීම ධන. ඍණ සංඛ්‍යාවක් බෙදුවොත් ධන සංඛ්‍යාවකින් පිළිතුර සඳහා ලැබෙන්නේ ඍණ. මොකද වෙනස් ලකුණු සහිත සංඛ්‍යා දෙකක් තමයි බෙදන්නේ. උදාහරණ ඍණ 8 බෙදීම ධන 2. 8 දෙකෙන් බෙදුවාම අපි දන්නවා 4යි කියලා. 8 ලකුණ ඍණ 2 ලකුණ ධන. ඒ කියන්නේ වෙනස් ලකුණු සහිත සංඛ්‍යා දෙකක් තමයි බෙදීම සිද්ධ කරේ. එහෙනම් පිළිතුරට ඍණ ලකුණ කියලා තමයි එන්නේ. එහෙනම් පිළිතුර ඍණ 4 කියලා තමයි අපිට ලැබෙන්නේ. ඔන්න ඔය මූලික දැනුම නැතිකම නිසා පුතේ විභාගෙට එන මෙන්න මේ වගේ සුළු කිරීම අපි වරද්ද ගන්නවා. මම හිතනවා ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනියම් හෝ ගැටලුවක් ආවොත් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම ඒවට හැකි ඉක්මනට ඕගොල්ලන්ට රිප්ලයි කරනවා. right? එහෙනම් මම හිතනවා අද දවසේ අපි මේ කතා කරපු දේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි නැවතත් දවසක නැවතත් බොහෝ විට ඊළඟ සතිය ඇතුළත මම තව වීඩියෝ එකක් මේ විදිය වීඩියෝ එකක් දානවා. මගේ බලාපොරොත්තු තියෙන ලබන සතියේ නැවත අපි පාඩමකට O level දෙවනි පාඩමට මූලිකත්වය දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් මම මේ මූලික දැනුම කියන එක ඕගොල්ලන්ට අද වීඩියෝ එකක් කරේ. මේක හරහා ඕගොල්ලෝ ගොඩක් දේවල් වරද්ද ගන්න තැන් අපිට මග හරව ගන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයෙන්. ඉතින් maths A+ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියටත් මේ විදිය වීඩියෝස් බලාපොරොත්තු වන්න. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.